ඔබට දිස්සන්නේ අඟුලුව අලියනායක දේවාලය. අභියස සිටින දේවාලය දැන් මේ ඔබට දිස්වන්නේ මේ අවස්ථාවේදී අලියනායක දේවාලය. ඔව් මේ දේවාලය අසල මේ දරද අපි ඔහම ඉන්න ඔහම ඉන්න ඔහම ඉන්න වහලේ උඩ එහා පැත්තෙන් දාමුනේ මේ සමන්තයි මට තෙලිය දාලා ගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ බුලත් ටික ගානේ ඉස්සරහා. ඔව්. ඔයා කියන්න මොනවා හරි කියන්න ඔල්ලන. ගහගාවින්ද යන්න ඕන. ගංගතුරට අවතන් වූ මේ පිරිස දවස් දෙකක් පුරාවට මේ වහල උඩ තමයි ඔය බලන්නකො පිරිස උයන්නත් නෑ එහා පැත්තේ මිනිහක් තියෙන එක ගන්න යන්න ඕන. මේම සිල්ලා පුතා කෝ එන්න. මගේ රත්තරන් දැන් ඊයේ. ඔයාලා ඊයේ ඉඳන්ම මේක උඩද? ඈ? වැස්සට ඕක ඇතුලේ කොතනද හිටියේ? එන්න. අපේ කීර්ති සංජය මල්ලි මේ කවුද දන්නවද මේ? අපේ මේ සාන්තිකම කවුද මේ බෝට්ටු අල්ලගන්න ලකු ඉස්සල්ලා මෙම නිවසේ අර බකට් එක මොකක්ද අවශ්‍ය දෙයක් නෙමෙයි නේ ඔයාලා මැද කොට්ට දෙන්නේ කට්ටිමාන්ටද මේ කට්ටිය දාලා ඉන්නේ ඔව් දැන් මෙම පිරිස කෝපි ටිකක් දෙන්නකො මෙයාට සංජය මල්ලි මේ අක්කට කෝපි ටිකක් දාලා දෙන්න මේ සීතලේ වෙවුලනවා මේ අක්කට කෝපි ටිකක් දෙන්න මේ මහන්සි බලා ෆෝන් මොකුත් වැඩ කරන්නේත් නෑ නේද ඔක හොඳට වාපා අකේ බොන්න රාජා මොකද මේ බේත් බිව්වද බේත් බිව්වා පැටිය මොකද මේ මෙයාට නම් බේත් දාන්න මේ ડોක්ටර් කි කවුරු හරි ගෙන්නන්න නෑ කාවද නෑ කකුල කැපිලා තියෙන පොත් පිටර අර ගිහිලා තියෙන යටිපත් යා පුතා කන්න ලුණු ගෙඩියක් එක්ක අංජේ මල්ලි දෙන්න මේ අනේ අක්කේ කන්න මොකුත් කරන්න දෙයක් නෑ ලුණු ගෙඩියක් එක්ක කන්න අපි බඩගින්න ඉන්නේ බල්ලෝ කන්න හදනවා ඕවා ඕ කුකුලා මේ සපෝට් එකක් දෙන්න මේක තමයි ඉස්සරෙන් හරවන්න හටන්න මුමුකුත් වෙන්නේ නෑ මේක පුතා බඩගින්නද ඉන්නේවා කන්න මොකුත් තිබ්බේ නැද්ද කවුද අපේ කීර්තිගේ පවුල එහෙමද බා අපිට එන්න බෑනේ ඉතින් කොහොමද එන්නේ අපිටවත් එන්න බෑ ඔබ කියන්නේ අපි කට්ටිමාන හන්දියෙන් ඊයේ රෑ ගියේ 3 දෙනෙකුව ගත්තේ උදේ යහපන් මෙයාලා එක්ක ගස් උඩින් ගත්තේ කොහෙද රත්නායකලාගේ ගෙවල් දිහාලින් ගත්තේ තමන්තයි තාම එන්න හම්බෙන්නේ නැහැ ජූට් මාල මේ කට්ටිය ආව නැත්තම් මේ අපේ මන්ත්‍රීතුමා නොහිටිට මේ සියලු දෙනාම ඉතින් මෙතන ඊ අර මහත්තයාව රෑ වෙලා ඉතින් එක ඉතින් දුන්නා වේ ඔය ආසා අපේ මේ මොනවා නැතත් උඩුපත්තාවේ ප්‍රාදේශීය ලේකම්තුමිය තමයි අපිව දැනුවත් කරලා මේ අවස්ථාවේදී මේ සියලු දෙනා මුදා ගැනීමට සියලු කටයුතු මේ ප්‍රාදේශීය ලේකම්තුමිය ගෙනල්ලා දීපු අපේ මාර්ග උපදේශක වරු සහ මේ අනික තමයි අපේ මේ මාර්ග අපේ අඟුලිය මාර්ග උපදේශකතුමා මේ කලු මල්ලි අපේ වලාකොල්ලියට යන්නේ දැන් මේ වලාකොල්ලිය කීදෙනෙක් ඉන්නා මුදා ගන්න මැෂින් එකයි තේ මැෂින් එකයි කලු මල්ලි ගහන්න බා ගහන්න බා රිට ගහන්න කලු මල්ලි වලාකොල්ලිය කීදෙනෙක් ඉන්නා මුදා ගන්න හතර දෙනයි එකෙක් ගත්තා එකෙක් ගත්තානේ හරි හරි අරලා හරි කෝපි එකක් බොන්න අක්කා කන්න ඔය බල්ලට චූටි කෑල්ලක් දෙන්න පුළුවන් නම් බල්ලක් බඩගින්නේ ඔය දවස් 3ක තිස්සේ ඔය පේනවනේ ඔය අපිට කරන්න දෙයක් නැහැ ඌරොයි බල්ලොයි ඔය කරන්න දෙයක් නැහැ නගේ මේකත් තියාගන්න අනේ හැරුණොත් ඒකත් නෑ මචං බුලත් පිට එක දීපල්කෝ අපි ගමු බුලත් පිට මෙන්න මේ හරවන්න ඔන්න ගහන්න ඉන්නවා දැන් ඉන්නවා 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 දෙනෙක් මේ අවස්ථාවේදී අයියා පොඩ්ඩක් බෝට්ටුවේ උදව් කරන්න යනක බලන්න ප්ලේට් එක මේ ඈන මේක කර මේ උමක්
කෙලින්මෙන්න. ඔබ කෙලින් හරි හරි. තව දෙදෙනෙක් අර නිවසේ ඉන්නවා. දාගත්ත වැඩි ඉවරයි. අපා මෙහෙන්න ඕනේ ඕනේ ඕනේ. ඒතොර ඉවරයි. ඌ දැන් මේ මැද්ද සෙන්ටර් එකට අන්දා ගියා. තව දෙදෙනෙක් මේ එනවා ලෑස්ති. මෙම නිවසේ අම්මයි පුතයි අර මේ ඉස්සරට දවස් දෙකක් තිස්සේ මේව එකක් තියෙනවා. ආහාර පාන මොකුත් නොමැතිව ගන්න මම වරුනේ පාඩි දයියලව සුනිල් මාමා. කොහොම අර කොටේටයි. කොටේට යන්න. පාන හරියට මේ කරන්ට් එක නෑනේ වැරේ. පුජ්‍යලයා අපේ එළිය තියන කොටේ වදින්න ගහ කඳට. දැන් හරවගන්න ඔතන ෂෝට් එකක් තියෙනවා. නෑ නෑ කරන්ට් එක නෑ දැන් අදලා ගන්න ඕකෙන්ම ගන්න කමින් දයියේ. ඔයාලා යනවද? ඔව් ඔව් කොටයි. ඔම්බ ගන්න ඇතුළටම ගන්න වයෝවෘද්ධ දෙදෙනෙක් මෙහි ඒ ගත්තේ නේද? බෑ අරුන්ගේ එළුව 50 ගාන සේරම කොටුවේ බැලලා ඈ එහෙනම් ඔහොම ගන්න. අයින දී. අයින දී ගන්න. අර බයි ඩියෝ එකක්ද බං අර කාගේද ඔය පටෝමුද ඈ උතනින් ඔහොම ජඩේල ගාඩ දාගන්න. දාන්න බෑ දැන් මිනිස්සුන්ට බැරුයි. මේ රිටර්න් ගන්න මං ගන්නට ගන්න. මේ මෙතන මොකක් හරි තියෙනවා මල්ලි වදින එක. උතන නෙමෙයි. මේ පැත්තේ මොකක් නෑ නෑ එතන නෑ මොකද හරි කමින් දයියන්. තාට ඉස්සරහට ගනි එතන ජමුරාති බං එතන ජමුරයි බහපන් පාන්න ඩේලින්ට මේ එන්න බැරුව ඇති තමින්ද අම්මට දෙන්නද මේ ටයරේ ටියුබ් එක මේ අයියේ ඊට පොඩ්ඩක් ගන්න මෙහාට එන්න බෝට්ටුව. මගේ ඔබ තියන්න. හරි ඔබ තියන්න. මේ පැත්තට ගන්න. බෝට්ටුව මේ පැත්තට කරන්නේ. මේ මද කොට දාලා යන්න මද කොට ලේසි අතනින් භයානකයි බා ඔය ගාවි ඈ එහෙම ගන්න මල්ලි. මේ වයෝවෘද්ධ පුජ්‍යලේ සංජය මල්ලි ගන්න උසල ගන්න කොහොම ඉඳු. ජුනා වීඩියෝ දාගන්න. අර පැත්තට බාරගෙන අල්ලගනි ඈ අත ගන්න නේ මම අත ගන්නකෝ. වයෝවෘද්ධ පුජ්‍යලේ දොර වහලා වරින්. සංජය මල්ලි අම්මව මෙතන ඉඳවන්න බෑ අතුට දාගන්න රිටයින් කරන්න මහ ඔය පයින් තියාගෙන මෙහෙ කිව්වොත් නේද? බයික් එක අර යනවද? නෑ මහ ඔය පයින් නෝනද නෑ. නෑ නෑ ඔයක් නෑ ඒ වුණාට එහෙ අතන ඕ නන්දා ඉඳ ගන්න නේද වඩින්න. නන්දා ඉඳ ගන්න නමින්ද නැගින්න සුදරේ නැගෙපො. හා අයියේ. මෙහෙම ඔයාලා පෙපට දාගන්න. පස්සට යන්නකෝ හරි. අයියේ. කරන්න බිමුවදී. හරි. පිරිස වැඩි දැන් 20ක් විතර බෝට්ටුවේ මුදාගත් පිරිසත් එක්ක ඔය නැන්ද වල්ලා තමින් තොතනින් ඉඳගනි පුළුවන් ආනේ නගේ පොඩ පස්සට වෙන්න ඔහම කලෝ ඔහාට ගන්න කට්ටිය බය වෙලා නැගිටින්න බෑ. ඔව් ඔයාලා ඔහම බිම ඉඳගත්තත් කමන්න මේ බිම ඉඳමුද ගෑනු ටික මේ ඩේලි නන්දර ජැකට් එකක් දෙන්න මේ කවුද මේ ඔයා ඔය ජැකට් එක මේවා දාගන්න ඔයාලා වරින්න වටනත් බය වෙන්න එපා ඕක දාන් ඉන්නවනම් මොකුත් වෙන්නේ නැහැ ඔය ජැකට් එකක්ද? දඟලන්න එපා බය වෙන්න එපා. මේ නැන්දව මැදට කවුද? නන්දා බිමින් ඉඳවන්න අයියේ හොද දෙන්න. දෙපොට්ටක් දෙන්න. මේ නන්දට කෝපි ටිකක් දෙන්න කවුද මේ රාජා කෝපි ටිකක් දෙන්න නන්දා වෙවුලන ඔව් එයා කොහොමද වෙන්නවනේ නිකන්. හරි ඔබ ගන්න. ඊයේ ගන්න. හරි ඔබ ගන්න. ඔප්පයා. ඔව් කොහෙන් ගහන්නේ? ඔයාලා මොකුත් එපා බය වෙන්න එපා ඔයාලා ඔය නන්දට කෝපි ටිකක් දෙන්න නෑ ඒක හැඩපාර අඩු තැනකින් ගොඩ යන්න පුළුවන් තරක් කියන්නද? කොහෙද උඹ කියන්නේ ඈ එහෙ අමාරුද මේ ජුඩ්මා මේ මේ නන්දට කෝපි ටිකක් දෙන්න වැවද හැඩ වැඩි ඔයද? වැවේ යන්න බෑ. කොහෙන්ද යන්නේ දැන්? අපි මෙහෙම දාගන්න. අපි ආපු පාරේ අපි අපේ ගෙවල් පාර්ට්ටය
දැන් අරන් ඉවරයි මේ පැත්තේ ඔක්කොම. මේ පැත්තේ තුන්දෙනා ඉතුරුනේ. ගන්න අයියයි පොඩි එකයි. ඔව් අයියේ ස්ටාර්ට් කරගන්න මෙහෙට අරන් දැන්. ඔව් වැවේ හැඩි වැඩි තමයි ඔව් මෙතන ගියා. අයියේ ලේසි පාරකින්ම ගන්න. අයියේ ස්ටාර්ට් කරගන්න. අයියේ ඇල්ලුවා මේ පැත්තේ. ඔම යන්න ඇල්ලුවා. අර මේ ගහගාවින් මචං ඇතුළට දාන්න. බයද දුව. ඉතින් යන්න. අපි බිමට බහින්නද මේගොල්ලෝ බිමට බස්සන්නද? හැබැයි ලේසි නේද මේ අනේ අක්කේ ඔයාලා බිම ඉඳ ගන්න තරහ නැතුව එතකොට බැලන්ස් එක හොඳයි නෑ ඔයාලා අපි හැමෝටම මේ පොඩ්ඩක් කවුද චන්දල්ල අම්මව බිමට ඉඳ ගන්නකො ඔව් බිමට බහින්නලා බිමට බයින්නකො එතකොට බැලන්ස් එක හොඳයිනේ ඔව් ඔයාලා තරහ නැතුව අන්න එහෙම බයින්න චන්දල්ල අම්මා පුළුවන් නම් බිමට බයින්න නැන්දේ බයිද වාට ඇලවෙනකොට නැන්ද වුණත් විසි වෙයි. ඒකයි ඇල වුණොතින් භයානකයි ඒකයි රේල්ලෙන්ද බිමට යන්න රේල්ලෙන්ද. බිමට පැත්ත කැල්ලුවම වැටෙනවා ඩක් ගාලා. දනින්ද බොන්න නැන්ද එහෙනම් බිමට යන්න මෙතන. ඔව් ඒක තමයි. බහින්නකො මොකද? මොකද මේ ඇල වුණොතින් මෙයාලා ඩේන්ජර් නේ අනිත් අයන අල්ල ගන්න පුළුවන් අනේ අක්කත් ඇලවුණොත් ඇලවුණා ඒකයි. ඔයාලට ඒවලට අල්ල ගන්න දැනුකුත් නෑ. ඔව් ඔව් මේ තියෙන පාර මෙහෙය. මේ පාර පෙන්වන්න දන්නේ නැහැ. අද නෝවෙන් මේ ඔයාගේ බෑග් එකට එන්න මට කතල්ලා යන්න අම්මා මාරුවේනේ විතර කම්පි කොටයක් තියෙන්නේ. ඕ කම්පි කොටයක් තියෙන්නේ. විතර කම්පි කොටයක් තියෙන්නේ. හරි අල්ලන්න ඔය අල්ලන්න අයියෝ අල්ලන්න අපි යන කම්පි කොටේ. එයාට පේන්නේ නැහැ පව්. අර එයා ගාන්න ගියා ඇන මෙහෙමක් ඇන මෙහෙමක් දැන් අපේ ගෙදරට එද්දි උදාගත් පිරිස දැන් 100කට අධිකයි පේනවනේ අක්කේ ඔයත් බැස්සනම් බිමට හරි මන්නම් කියන්නේ. ඔව් ඔයත් ටිකක් බර වැඩිනේ ඔව් මේ නැන්දවත් බස්සක නැන්ද චුට්ටක් පස්සට නැන්ද චුට්ටක් පස්සට නැන්ද ඔයත් බහින්න නැන්දේ මේ පැත්තේ ඉන්න කට්ටිය අපේ මේ කොල්ලෝ ටික බලාගෙන මේ නන්ද වල්ල ගනින් ඈ අත තියන්න ඇල වුණොත් මේ නැන්දලා පසංග ඒ නැන්දව දානු ඇලවුනොත් එයාට හැදෙන්නේ මේ දැන් බර. මේ නැන්දව බිමට ගන්නකෝ ඔව් නැද්ද පිපිට යන සෝම නැද්ද? ඇලුනොත් කියවම තමයි. නැන්දේ ඔයා ඉන්න ඔව් නෑ මේ ඇල වුණොත් මේ ඔයාලට මොකද වාංගුනේ වංගුනේ බෝට්ටුව වාංගුනේ නැන්ද චූට්ටක් පස්සට නැන්දේ අක්කා කලෝ ඔය බ්‍රැකට් එක දාන්න නන්දගේ බ්‍රැකට් එක ඔය අද ඔහොම වඩින් බ්‍රැකට් එක දාන්න හරියට කවුද මේ මෙයා මේ ගන්න ලයිට් ගන්නවට දකුණු පැත්තෙන් දාන්නේ. හරි දාගන්නව. දාගන්න අතින් පාත් දාගන්න. මෙන් දාගන්න බබ. ලයිට් ගන්නවට දකුණු ඇන මෙහෙමක් අපි කරන්නේ අර පේනවනේ ලයිට් වලට පැත්තෙන් ගන්න අත කොට වැයක් තියෙන හිරියලා අර. නානකේ මේ පැත්තෙන් ගන්න. හරි ඒක තමයි. පේනවනේ දැන් මෙහෙමක් මේ අන්දි වගේ ගෝලයා යකන් වෙලා ඉඳලා අර මේ කොට තියෙන මේ පැත්තට දාගන්න දැන් පේනවනේ දැන් අර එහා පැත්තේ බය වෙන්න එපා සමන්තයි බය වෙන්න එපා කියන්නේ. ඉන්න පවුලත් සමග මල සිරුරක් තියෙන ඊගාවට ඒක ගැනීමට අපි සූදානම් වෙනවා මේ කට්ටියව හතරමං අන්තියට දාලා ලයිට් ගන්නව නැමිලා තියෙන්නේ. මේ පැත්තෙන් ඇල්ලුවා එච්චරයි. ඕක දාගනින්කො චමින්ද ගැයි ඇඩිට අවු වෙනවා. අහට කරලා අල්ලගන්න. උඹ බෑපන් උඹ මෙතන ඉඳගනි මෙතනට වරේ වරේ නැත්තම් බැලන්ස් නෑ යකෝ ඉඳගනි මෙතන ඉඳගනි ඔහොම ඉඳගනි නේද ඕක තමයි තියෙන්නේ ආරස්සාව ජල කඳ පේනවා ඕම කෙලින්ම යන්න තියෙන්නේ. අනිත් පැත්ත ගස්සෝට අල්ලලා යන්න. අයියේ මේ අයිනෙම ගන්න කඩාවල් බිදාන. මේ පැත්තෙම ගන්න මේ පැත්තෙම. මේ අයින දිගේ කෙලින්ම යන්න අයින දිගේ කෙලින්ම යන්න ඇඩිට අවු වෙලා යනවා. හරි අල්ලන්න නොවලන්න. උඩට වල්ලන්න. තවත් දෙකක් හරි අර තිස්සේ වන්න උඩියා. දෙවල් වල ඔහෙ නෙමෙයි මෙහෙම යන්න ඕනේ අල්ලන්න. රෝඩ් එක වැඩි මේ වෙනකොට වන්නද වැඩි හයියෙන් හරවන්න කරන්න එපා ඔව් ඒක තමයි වැඩි නෝමල් එකේ මේ හරවන්න එපා නෑ ඒ හරි හරවන්න ඕනේ. මහා ජල සම්ප්‍රසා සමග ගස්සෝට එනවනේ. ගස්සෝට අල්ලන්න. හරි ගස්සෝට අල්ලන්න. අල්ලන්න. හරි ගස්සෝට අල්ලන්න. ඒක මෙහෙ යන්න බායිම තියෙන ගස්සෝට. වැට තියෙන. නෑ ඕම කෙලින්ම. ඕම කෙලින්ම ගියානම් හරි. අයි සෝලි අල්ලන්නේ. සෝඩියක් මල්ලි ඈ ඔව් වැඩි ඔය බාර බා. ඔව් හරියට ඔහම යන්න ඔය ගාන යන්න. හැටි අල්ලන්න. අයි නාඩ කරලා අල්ලන්න.
නෑ මෝටරේ කරගෙන නෑ මේ මොන හැඩයක්ද මෙතන මේ 25ක් විතර එක්ක. මොකක්ද තියෙනවද? මේ ජැකට් දාගන්න කවුද මේ වයිප් අපි ආපු පාර අර මැද දෙක මැද යන්න තියෙන. දිරුරක් තියෙනවා ඒක ගේන්න යන්න තියෙනවාද? ඔය ගන්නට ඔය ගන්නට බලාගෙන යන්න තියෙන්නේ. අමාරු දෙයකට දැන් තියෙන ඔය හැටි විතරයි. බලාගෙන යන්න තියෙන්නේ. නමාඳුරට නෑ. ඔව් ඔව්. මෙහෙට හැඩ වෙන්න ගත්තන හරි. හැටියට නෑ ඕවලක ඔය හැඩ නෑනේ. හැටි ඉඳලා ඉතින් ඩක්කාලා අල්ලන්න ඕනේ. ඔය නෙමෙයි හරි. නෑ නෑ සෙල්ලම් නැතුව යන්න. මේකෙන් අල්ලන්න එපා හිමීට. නෑ නෑ ඔය සික් සයිඩ් හරි. හැටි මේ පොතුවට ඕන ඔව් පොතුවට ඕන ඔය තරණය කිරීමටයි යන්නේ. හරි හරි ඔම කෙනින් කරා. පොතුවට ඕන කරඹලන් ඔය තුන්තට ඔයෙන් එන මහා ජල පහර සමග තරණය කරන්න යන්නේ දැන්. හැඩේ තියෙන්නේ අර ඔය මැද නෝමල් නිමාඩුව ඔය පරිස්සමට ගන්නට මේ යන්නේ. හට්ටි අල්ලගන්න බය වෙන්න එපා. බය වෙන්න එපා ඔය ගන්න. මල්ලි ඇස් වෙතේ අල්ලන්න එපා ඔය ගන්න.